කිසි දෙයකට බය වෙන්න එපා. වැටුණා, වැටිච්ච තැනින් අපි නැගිටමු. ඒ නැගිටින්න ආණ්ඩුවක් විදිහට අපි සූදානම්, නායකත්වය දෙන්න අපි සූදානම්. ජනතාව විදිහට ඔබ එකා වගේ අත්වල බැඳගෙන මේ වැටිච්ච රට නැවත ගොඩනැගීමට එකතු වෙන්න ඉතාම කිටි කාලයක් තුල තිබුණටත් වඩා හොඳ තත්ත්වයට මේ රට ගොඩනගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි කියන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා. නැවත ලංකාව ගොඩනැගීමේ අභියෝගය අපි බාරගමු. පොදු මහත් ලාංකීය ජනතාව විදියට අපි එකට එකතු වෙලා නැගිටිමු. ඒ අදිෂ්ඨාන යුක්තව අපි කටයුතු කරොත් මේ ව්‍යසනයෙන් වෙච්ච හානියෙන් රට මුදව ගන්න පුළුවන්, රට ගොඩ ගන්න පුළුවන්. ආර්ථික වශයෙන් වැටෙනව නෙමෙයි, ඊට තිබුණටත් වඩා හොඳ තැනකට ගෙන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් ධෛර්යයෙන් යුක්තව අපි වැඩ කරමු. හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ සිද්ධිය. දැන් මේ සිද්ධිය නැවත එකින් එකම හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ සහ ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. කොහොමද මම ඔබෙන් අහන්නේ ඍජු ලෙසම හිටපු කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අශෝක රන්වල මහතාගේ මේ සිද්ධිය ගන්නකොට මේ සිද්ධිය සර්ව සාධාරණව සිද්ධ වුණා. මේ සියල්ලම ඊටාම හොඳින් ඒ වගේම නීත්‍යානුකූලව කිසිවෙකුගේ බලපෑමක් නැතුව මේ සිද්ධිය ක්‍රියාත්මක වුණා, නීතිය ක්‍රියාත්මක වුණා කියන විශ්වාසයක් ඔබට තියෙනවද? රජයට තියෙනවද? පැහැදිලිවම තියෙනවා. මම ඉතා වගකීමෙන් කියනවා එදා රංගවල මන්ත්‍රීවරයා ඒ කියන්නේ පහුගිය 11 වෙනිදා හවස 7:00 විතර අපේ පියගම ප්‍රාදේශ සභාවේ മന്ത്രി කණ්ඩායමත් එක්ක සාකච්ඡාවක් තිබුණා. මොකද ඒ සාකච්ඡාව යොදාගෙන තිබුණේ ඊට පහුවදා තමයි පියගම ප්‍රාදේශ සභාවේ අයවැය යොයි. ඒ අයවැය පිළිබඳව කණ්ඩායම එකතු වෙලා කතා කරන්න ඒ ස්ථානෙට වාහනේ ගියා. ඒ අනතුරේදී ඇත්තටම ගත්තොත් වාහනේ තිරිංග හරියාකාරව වැඩ කරපු නැති එකත් එක්ක ඊට ඉදිරියෙන් ගිය බයිසිකලේ වාහනේ වදිනෝ. ඒතර බයිසිකලේ පැදගෙන ගිය තරුණයා පාර මැදට වැටෙනෝ. ඒ ඔහුව බේරගන්න රංගවල එයා තමයි වාහනේ රියදුරා විදිහට ගිහිල්ලා තිබුණේ. උදේ ඉඳලා ඇත්තටම රංගවල මන්ත්‍රීවරයාගේ රියදුරා හිටියා. විවිධ ගංවතුර වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තිබුණා. ඉතින් ඒකත් එක්ක රාත්‍රියේ දින මේ කමිටුවට සම්බන්ධ වෙන්න රියදුරු මහත්මයා සම්බන්ධ වෙලා තිබුණ නැහැ. රංගවලම තමයි වාහනේ පැදගෙන ගිහිල්ලා තිබුණේ. ඉතින් එතෙන්දී අර ඉස්සරහින් ගිය බයිසිකලේ වැදිච්ච නිසා එකපාරට මෙයා දකුණු පැත්තට වාහනේ කපලා තියෙනවා. එහෙම නැත්තම් වෙන්නේ අර බයිසිකලේ ගිය තරුණයාගේ උඩින් වාහනේ යනවා. ඒකත් එක්ක එහා පැත්තෙන් පැදවගෙන ආපු කාර් රථේ වාහනේ වදිනවා. වදිලා එතන ඒ හිටපු කණ්ඩායම කීප දෙනාට තුවාල සිදු වෙලා තියෙනවා, අනතුරක් වුණා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකෙදි සමාජයේ ප්‍රශ්න කරන්නේ සහ බොහෝ මාධ්‍ය විසින් වැරදි විදිහට උපුටා දක්වන්නේ ඔහුට අදාළව නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඔව් දැන් ඒතර තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අමතුමා සමාවෙන්න දැන් මේ සිද්ධියේදී එළවෙන බරපතල චෝදනාවක් තියෙන්නේ දැන් ඔය කාර්මික දෝෂයක් ඇති වුණා කියන කතන්දරේ සිද්ධිය ඉන්නේ ඊට පස්සේ. හැබැයි මෙතනදී දැන් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඊට අදාළ ආයතන තියෙනවා. පොලිසිය වෙන්න පුළුවන්. මේට අදාළ ආයතන තියෙනවා ක්‍රියාත්මක වීම සිදුවිය යුතුයි. හැබැයි මේ ඇක්සිඩන්ට් එක සිද්ධ වෙලා සාමාන්‍ය වෙන ප්‍රොසීඩියර් එක සාමාන්‍ය නීතිමය ක්‍රියාදාමය සහ කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ ඔහු බීලද ඔහු යම්කිසි විදිහට එහෙම මත්පැන් පානය කළාද මද්‍රව්‍ය පානය කළාද මේ හැම දෙයක්ම පරීක්ෂා කිරීමත් සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රොසීඩියර් එකට එහා ගියපු සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා කියන චෝදනාවක් තමයි එල්ල වෙන්නේ. ඔබ විශ්වාස කරනවද මේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයම තමයි මෙතනටත් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පළමුවෙන්ම කරන්නේ ඒ රියදු අනතුරට ලක් වෙච්ච කට්ටියව රෝහල්ගත කරන එක. එතකොට අර කාර්යකයේ ආපු කීප දෙනාවත් රෝහල්ගත කරනවා. රංගවලවත් කිරිබත්ගොඩ රෝහලට අරගෙන යනවා. එතුම වේ ජාතික රෝහලට අරන් යන්නේ. මං එන්නම් හරියට පැහැදිලි කරගෙන. ඒ කියන්නේ එතෙන්දී අර කුඩා ළමයාව බොරැල්ල ළමා රෝහලට අරන් එනවා. වයසක අම්මව කොළඹ ජාතික රෝහලට අරන් එනවා. අම්මා සහ ආච්චි අම්මව රියදුරාට බරපතල තුවාල සිද්ධ වෙන්නේ නැහැ. රංගවලව කිරිබත්ගොඩ රෝහලට අරගෙන යනවා. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර කරන්න මැදිහත් වෙද්දී එතනින් කියනවා මෙයාගේ කොන්දේ ඒ කියන්නේ සුසුම්නාව වෙන්න පුළුවන්. මෙතන ආබාධයක් තියෙනවා. කිරිබත් රෝහලේ ප්‍රතිකාර කරන්න බෑ. රාගමට හෝ ජාතික රෝහලට අරන් යන්න කියලා. එතකොට එතන අපේ අය හිටියා සමාජිකෝ අපේ කීප දෙනා තීරණය කරනවා රාගමට යනවට වඩා ජාතික රෝහලට යන එක හොඳයි. ඒ නිසා ටිකට් කපාගෙන ඒකට ලිඛිතව එකඟතාවය පළ කරනවා. සාමාන්‍ය හැම ටිකට් කපාන පෞද්ගලික වාහනකින් අරගෙන ඉන්නේ. පෞද්ගලික වාහනෙන් අරන් යන්නේ. ඉතින් ඒක පොඩි කාලයක් තුල සිද්ධ වෙනවා. පොඩි කාලයක් තුල සිද්ධ වෙනකොට ඒ කියන්නේ කිරිබත් රෝහලට රංගවල മന്ത്രിවරයාව අරගෙන යනවා. එතන මූලික ප්‍රතිකාර කරනවා. ඒ මූලික ප්‍රතිකාර කරාම ඊට එහාගේ ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය බව වෛද්‍යවරු සඳහන් කරනවා. ඒකත් එක්ක ජාතික රෝහලට පෞද්ගලික වාහනයක අපේ අය අරගෙන එනවා. එතකොට පොලිසියට ඒ සෙනෙන් එතනට ගිහිල්ලා මොහුගේ බීමත්කම තිබුණාද නැද්ද කියලා පරීක්ෂා කරන්න අවස්ථාවක් ඉන්නේ නැහැ.
මොකද ඊට කලින් අපේ කට්ටිය ඔහුව ජාතික රෝහලට අරන් යනවා. පොලිසිය පස්සේ ගිහිල්ලා තියෙනවා එතෙන්. සබකස්කන්ධ පොලිසිය නිලධාරීන් එතනට ගිහිල්ලා තියෙනවා. එතකොට රංවල එතනින් ජාතික රෝහලට අරන් ගිහිල්ලා. එතකොට පොලිසිය නිලධාරීන් ජාතික රෝහලටත් ගිහිල්ලා තියෙනවා. ඒක මම පස්සේ දැනගත්ත දෙයක්. ඉතින් ඇත්තම ගත්තොත් මෙතන මේ එන්නේ කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කරපු විගස. ඒ බැලුම් පිම්බීමක් හෝ පරීක්ෂාවක් කරාද කියන එක. ඉතින් කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. එතන පොඩි වෙලාවකදීම ඔහුව එතනින් අතෙන්ට අරන් යනවා. ඒ අරන් යන්නේ ඔහුගේ තත්ත්වය අසාධ නිසා. කෙනෙක් රියහනතුරට ලක් වුණාට පස්සේ ඉස්සෙල්ලම බලන්නේ රෝගියාගේ තත්ත්වය සූපත් කරන්න මිසක් බැලුම් පුම්බන එක නෙමෙයිනේ. ඉතින් අර අනිත් වාහනේ රිදුරාවත් එහෙම කරේ නෑනේ. එහෙම ඒක කරන්න ඕනි. නිත්‍යානුකූල කරන්න ඕනි. ඉතින් ඒ කරන්න අවශ්‍යතාවය ඇති වෙනවා ජාතික රෝහලේදී. ජාතික රෝහලේදී ඒ අවශ්‍ය කරන රුධිර පරීක්ෂාව කරලා තියෙනවා. ලේ පරීක්ෂාව කරලා තියෙනවා. ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාවන් දැන් රංගල කියන්නේ ස්පිරිතාලේ ඉඳද්දිම ඔහුගෙන්ම අත්සන් ලබාගෙන අරන් තියෙනවා. ඉතින් ඒවා දාලා උසාවියට ඉදිරිපත් වෙයි. ඒ නිසා මේකෙදි සම්පූර්ණම වැරදි මාධ්‍ය මෙහෙයුමක් ඇති වුණා. ඇත්තටම ගත්තොත් ඔහු බීමත්ව සිටියා කියලා. ඉතින් ඊටා පැහැදිලි ජාතික රෝහලට ඔහු ඇතුළත් කරන වෙලාවේ එතන ඔය කියන සිද්ධියට අදාළ අයගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් හිටියා. එතන ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් කේන්ති ගිහිල්ලා ඉන්නවා. ඒක සාධාරණයි. ඔව් සියලු දෙනාම චෝදනා කරේ ඔව්. ඒ වෙලාවේ එහෙම දෝෂාරෝපණය කරා. ඒක රංගවල එතෙන්දිමත් කියනවා බලන්න මම බීලා දින්නේ මම බීලා නැහැ. ඔයාලට පේන්නේ නැද්ද කියලා එහෙමත් කියනවා. ඉතින් ඒ නිසා මෙතන ඇත්තම ගත්තොත් රංගවලට අදාළව මේ චෝදනා එල්ල කරන්නේ අර පූර්ව සිද්ධියක් තියෙනවනේ. ඒ පූර්ව සිද්ධිය පදනම් කරගෙන මේ සිද්ධියේදී රංගවල മന്ത്രിවරයාට චෝදනා කරන එක සම්පූර්ණ වැරදි. ඊට පැහැදිලිව වගකීම් මම කියනවා කිසිදු ආකාරයක කිසිදු පොලිසියකට කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් කරලත් නැහැ. ඒ වගේම නීතියට පිටින් යන්න කියලා කවුරුවත් උපදෙස් අනුබල දීලත් නැහැ. එහෙම කවුරුවත් ක්‍රියාත්මක කරලත් නැහැ. නීතිය කාටත් එක හා සමානයි. මේ සිද්ධියේදීත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකම දේ පොලිසිය දැන් මේ රෝගීන් අර එතන බරපතල අසාධ්‍ය තත්ත්වයටපත් උනේ අර කුඩා දරුවා සහ අම්මා. ඒ අය ගෙනියන්න පොලිසියත් එතෙන්දී මැදිහත් වෙනවා. ප්‍රදේශවාසීන් එතන හිටපු අයත් මැදිහත් වෙනවා. ඉතින් එතන හිටපු අය එතන ඒ සිද්ධිය වෙලාවේ හිටපු අසල්වාසීන් හොඳටම දන්නවා මෙතන කොහොමද උනේ කියලා. රංවල ඇත්තටම ගත්තොත් එතන අසල තිබිච්ච නිවසකට අරන් එකරන් යනවා. එතන ඒ නිවසියා මම දැක්කා ඒ වෙලාවෙම සජීවීව කියනවා මේ සිද්ධිය වෙච්ච විදිය. ඒ නිසා එහෙම තියෙද්දී දැන් වැරදි විදිහට ඔහුව චූදිතෙක් බවට පත් කළා මෙහෙම වැරද්දක් කරා කියලා මාධ්‍ය වලින් කියන එක සම්පූර්ණ වැරදි. නීත්‍යානුකූලව අර කියන මූත්‍රා පරීක්ෂණ සහ ලේ පරීක්ෂාවලදී ඔහු මත්පැන් පානය කර සිටියාද නැද්ද කියන එක තහවුරු වෙයි. ඒක උසාවියට ඉදිරිපත් වෙනවා. 19 වෙනිදා උසාවියට ඉදිරිපත් කරනවා. ඒ උසාවි කටයුත්තේදී ඒ නිර්වදිතාවය පැහැදිලිව සනාථ වෙනවා. මෙතෙන්දී අර කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කරපු වෙලාවේ මේ පරීක්ෂණය කරේ නැහැ කියන එක මත පදනම් වෙලා තමයි ඔය චෝදනාව එල්ල කරන්නේ. ඉතින් ඒ චෝදනාව එල්ල කරන ඒ කට්ටිය බලන්නේ නැහැ. එතන කොච්චර වෙලා හිටියද ඔහු? එතන ඇත්තටම වැඩි වෙලාවක් හිටියේ නැහැ. එතනට ගිහිල්ලා උගේ ප්‍රෙෂර් එක වැඩි කියලා වෛද්‍යවරුන් කිව්වා. ඒ ප්‍රෙෂර් එක වැඩි එක බලලා ඒකත් එක්ක පිටකොන්දේ ඇත්තටම ගත්තොත් ඒක තමයි ටිකක් කලබල වෙන්නේ. මොකද සුසුම්නාවේ යම්කිසි ප්‍රශ්නයක් වතුණාද කියන එක ඒ නිසා තමයි එතන වෛද්‍යවරු කියන්නේ අපිට මේ මෙතනින් එහාට ප්‍රතිකාර කරන්න අමාරුයි. එක්ක රාගම රෝහලට හරි ජාතික රෝහලට හරි ගෙනියන්න ඕනි කියලා. ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත තරන් යන්නේ නැත්නම් වෛද්‍යවරු කියනවා හිටපු සහෝදරවරුන්ගේ හයි කණ්ඩායමේ ඉල්ලීම මත ඔවුන් කරපු ප්‍රකාශය. වෛද්‍යවරු කියනවා වෛද්‍යවරුන්ගේ ඇත්තම උපදේශය උනේ රාගමට අරන් යන්න. ඔව් ඇයි මේ ඇම්බියුලන්ස් එකක් පාවිච්චි කරේ නැත්නම් ඇම්බියුලන්ස් එක දෙන්න ඒගොල්ලන්ට බලය තියෙනවා රාගමට යන්න. හැබැයි අපේ අය තීරණය කරනවා රාගමට යනවට වඩාත් සුදුසුයි ජාතික රෝහලට යන එක හදිසි අනතුරු රෝහලට. ඒ නිසා තමයි අපේ අය එතන හිටියා කීප දෙනෙක්. බීගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හිටියා, උපසභාපතිවරයා හිටියා, තව අපේ පක්ෂ සමාජිකයෝ හිටියා, മന്ത്രിවරු කණ්ඩායම අර ළඟ හිටියනේ. චෝදනාව වෙල්ල කරන්නේ මේ කාලය මරන්න, මේ කාලය ගත කරගන්න, පොලිසියට අවශ්‍ය පරීක්ෂණ කරගන්න ඉඩ නොදී මේ තැන් තැන් වලට අරගෙන ගියා කියලා. තැන් තැන් වලට අරන් ගියේ නෑ. ඒකත් වැරදි. මම දැක්ක මාධ්‍ය සමහර මාධ්‍ය වල කියලා තිබුණා ඔහුව රාගමට ගෙනිච්චා, රාගමින් ජාතික රෝහලට ගෙනිච්චා, රෝහලෙන් රෝහලට මාරු කර කර ගියා. සම්පූර්ණ අසත්‍යයක්. එහෙම කොහෙවත් රාගමට ගෙනිච්චේ නැහැ. වෛද්‍යවරු ඒ රෝහලෙන් කිව්වේ රාගමට යනවා නම් තමයි ඒගොල්ලන්ට බලය තියෙන්නේ ඇම්බියුලන්ස් රථයක් ලබා දෙන්න. එතනින් එහාට වෙනත් රෝහලට ගෙනියනවා නම් ඒ නෛතික බලය රෝහලට නැහැ. ඒතර අපේ අය තීරණය කරනවා ඒ වෙලාවේ තිබිච්ච හදිසියත් එක්ක මෙයා ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕන එකත් එක්ක පෞද්ගලික වාහනයක් තිබුණා. ඒ පෞද්ගලික වාහනේ අපි ගෙනියන්නම් කියලා ඒ රංවලගේ ඇත්තටම රියදුරු විදිහට කටයුතු කරන බාලසූරිය කියන අපේ සහෝදරයා ඔහු එතනට ගිහිල්ලා ඔහු ලිඛිතව දෙනවා මේ රෝගියාව අපි මේ ජාතික රෝහලට අරගෙන යන්න කැමැත්ත පළ කරනවා කියලා.
එම් පළ කරනවා කියලා තමයි මේ වෙලාවෙම අරගෙන යන්නේ. පැහැදිලිවම දැන් ඔවුන්ට මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මේ අනතුරු වුණාට පස්සේ ඔබතුමා කියන විදිහට ඒ අනතුරටපත් වුණු විශේෂයෙන්ම කුඩා දරුවා ඒ වගේම මව සහ ඒ මිත්තණිය මේ අයව රෝහල්ගත කරන්න සහ අවශ්‍ය දේවල් වලටත් ඔබතුමන්ලගේ ඒ කණ්ඩායම හිටපු සමාජික සහාය දුන්න කෙනෙක් කාරණේ හරි. දැන් එතන ඒ වැනි දෙයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔවුන් බරපතල ලෙස තුවාල ලබා හිටපු හින්දා විශේෂයෙන්ම දරුවා සහ මව. නමුත් මෙතන ඊළඟට එන ප්‍රශ්නේ වෙන්නේ මූලිකම ප්‍රශ්නේ වෙන්නේ මේ රන්වල මන්ත්‍රීවරට එල්ලවෙන චෝදනාව වෙන්නේ ඔහු බීමතින් හිටියාගෙන නැත්නම් ඔහුගේ වාහනය පිළිබඳවත් වෙන කිසිම කාරණයක් නෙමෙයි. මෙතන ප්‍රස්තුතේ බවට පත් වෙන්නම ඔහු මත්පැන් පානය කරලා සිටියයි කියන චෝදනාව. ඒ චෝදනාව එල්ලවෙන මොහොතේදී පොලිසියට හෝ එම ස්ථානයේ සිටි බලයලත් නිලධාරීන්ට රෝහලට තිබුණා එහෙමනම් මේ පරීක්ෂණය කරන්න. ඔහුගේ ප්‍රෙෂර් එක ඔය කියන තරමටම බැලුමක් පුම්බන්න හෝ එහෙම කරන්න බැරි වෙන තරමටම ඒ තරමටම ඔහු අසත් ප්‍රෙෂර් එක වැඩි වීම නෙමෙයිනි ප්‍රශ්නේ. ප්‍රෙෂර් එක වැඩි වුණා විතරක් නම් මේ කිරිබත්ගොඩ රෝහලෙන් වෙනත් තැනකට ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහුගේ සුසුම්නාව ආශ්‍රිතව ඒ කියන්නේ පිටකොන්දේ උඩ හරියේ තිබිච්ච වේදනාවත් එක්ක තමයි එතන පරීක්ෂණ වලින් වෛද්‍යවරු කියන්නේ මේ ප්‍රතිකාර අපිට කරන්න බෑ වෙනත් රෝහලකට ගෙනියන්න කියලා. එතකොට බලන්නේ මේ දැන් ලෙඩ බේර ගන්නව මිසක් දිව්වද නැද්ද කියන එක හොයලා ඉන්න එක නෙමෙයි. මේ වෙලාවට කරන්න ඕනේ. ඒ වෙලාවට කරන්නේ ඇත්තම ගත්තොත් රෝගියා වෙනුවෙන් පෙනී සිටින ඒ රෝගියා එතනට අරන් ගිය කට්ටිය ඔහු ඉක්මනින් ප්‍රතිකාර සඳහා අරගෙන යන එක. ඒක තමයි ඉක්මනින් එතනින් අරන් යන්නේ. ඒතර පොලිසිය කිරිබත්ගොඩ රෝහලට ගිහිල්ලා තියෙනවා. පොලිසියට කිරිබත්ගොඩ රෝහලට යනකොට රෝගියා එතනින් ජාතික රෝහලට අරන් ගිහිල්ලා. ඊට පස්සේ ඒ පොලිසිය නිලධාරීන් ජාතික රෝහලටත් ඇවිල්ලා තියෙනවා. මේක පොලිසිය රාජකාරියත් ඇත්තටම කරලා තියෙනවා. රන්වලත් එක්කම පොලිසිය ගිහිල්ලා නැහැ. ඕක නෙමෙයි කියන්නේ. දැන් පොලිසිය ඇත්තටම ශනිකව සිද්ධ වෙච්ච සිදුවීමක් එතෙන්ට පොලිසිය ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතනින් බරපතල රෝගී තත්ත්වයටපත් වෙච්ච කණ්ඩායම ජාතික රෝහලට සහ ළමා රෝහලට ගෙනියනවා. ඉතින් එතන හදිසි තත්ත්වයට යටතේ එතන සබකස්කන්ධ පොලිසියෙන් යම් නිලධාරී කීප දෙනෙක් කිරිබත්ගොඩ රෝහලට යවලා තියෙනවා. ඒතර අපේ කණ්ඩායම මෙතන හිටියා. පොලිසිය එනවද නැද්ද ඒවා බල හිටියේ නැහැ. ඒ වෙලාවේ ප්‍රධාන ප්‍රශ්නේ මොහුව ඉක්මනින් ප්‍රතිකාර වලට ගෙනියන එක. ඒ නිසා ප්‍රතිකාර වලට ජාතික රෝහලට ගෙනිච්චා. අපේ කීප දෙනා ළමා රෝහලටත් ගිහිල්ලා ළමයාගේ තත්ත්වය බලන්න මැදිහත් වුණා. අම්මගේ සහ ආච්චි අම්මගේ තත්ත්වය බලන්න ජාතික රෝහලට ගියා. ඒක තමයි ඇත්ත කතාව. හොඳයි. මම මේ ප්‍රශ්න කීපයකින් පස්සේ මේ කතාව මම අවසන් කරනවා. මොකද හේතුව මේ ප්‍රශ්නාවලිය අපිට තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මේ වන විට රටේම මේ කතාව වෙන ප්‍රශ්නයක් සහ මාතෘකාවක් නිසා මෙතනදී ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙන සිද්ධිය වෙන්නෙම මේ ආණ්ඩුවට චෝදනාව එල්ල වෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට යම් බලපෑමක් එල්ල කළාද කියන තැන. මොකද යම් කිසි විදිහකට හරිද ඔබතුමන්ලා කියනවා නෑ අපේ කිසි බලපෑමක් මෙතෙන් එල්ලුන්නේ නෑ කියලා. මේ පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කරන ඊයේ දවසේ නිකුත් කරපු නිවේදනයේත් ඇමතුමා දැන් මෙතන තියෙනවා මේ නීතිය ක්‍රියා විශේෂ මෙහෙයුම් පිළිබඳව. එතකොට එතන තියෙනවා පරීක්ෂා කළ පුද්ගලයන් ගණන සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන යතර බලාගෙන යමුකෝ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම 28 දෙනෙක් ඊයේත් අල්ලලා තියෙනවා. දැන් එතකොට අත්අඩංගුවට ගත්ත අයව පැය 24ක් යනකොට දැන් මේ බීමත් රියදුරන් ඊයේ දවසේ අත්අඩංගුවට ගත්ත සංඛ්‍යාව ඒ මොහොතේම සඳහන් කරලා පොලිසියට එවන්න පුළුවන්කම තියෙනවා නම් ඇයි රන්වල මහත්තයාගේ මේ ඔහු බීමත් හිටියාද නැද්ද කියන එක සම්බන්ධයෙන් කරව පරීක්ෂණ වාර්තාව දෙන්න බැරි. පරීක්ෂණ වාර්තාවක් අරන් තියෙනවා. දැන් මේක නඩු කටයුත්තක් තියෙනවනේ. ඉතින් නඩු කටයුත්තේදී මම හිතන්නේ උසාවියට ඉදිරිපත් කරයි. ජාතික රෝහලෙත් මොනවද වාර්තා ඇති. ඒව ලබා දීම පිළිබඳව වෛද්‍ය මහත්වරු තමයි තීරණය කරන්න ඕනේ. අපිවත් ඉල්ලලා නැහැ. අපිට දෙන්නත් බැඳිලත් නැහැ. නමුත් අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට ඉදිරිපත් වෙයි. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. පොලිසියට අවශ්‍ය නම් උසාවියට ඉදිරිපත් කරන්න පොලිසියට ලබා දීලා ඇති. මම දන්නේ නැහැ ඒ ගැන. අපි හොයලා බැලුවේ නැහැ. පොලිසියට දුන්නද නැද්ද කියලා. නමුත් වෛද්‍ය පරීක්ෂණය කරලා තියෙනවා. රන්වල මන්ත්‍රීතුමාගෙන් රෝහලේදී මේකට අත්සනුත් ලබාගෙන තියෙනවා. ඒ නිසා මේ වාර්තා නිසි පරිදි ලබාගෙන තියෙනවා. ඒක අර දැන් කට්ටිය කියනවා පරක් වෙලා පරීක්ෂා කරේ කියලා. පරක් වෙලා දැන් මම කියන්නේ. පැය ඒ කියන්නේ පහුවෙනිදා දහවල් 12 වගේ වෙනකොට තමයි මේ පරීක්ෂණය කරේ. එතකොට කිසි කෙනෙක්ගේ පරීක්ෂණයක් කරන්න බෑ සාමාන්‍ය බීමත්. නෑ ඒකත් වැරදි. දැන් මූත්‍රා පරීක්ෂණය සහ ලේ පරීක්ෂණය කියන එක ඇත්තටම 24 පැයක් ඇතුළත කරාම හරි පැහැදිලි වාර්තාව ගන්න පුළුවන්. ඉතින් ඒ 24 පැය ඇතුළත කරලා තියෙනවා. මොහු 7:45 විතර ඇක්සිඩන්ට් වෙන්නේ. කිරිබත් රෝහලට ගිහිල්ලා අපව ජාතික රෝහලට එනකොට රාත්‍රී 11:12 වෙනවා. ඉතින් ඒකත් එක්කම යම් පැය ගාණක් ගත වෙනවා. ඊට පස්සේ ජාතික රෝහලේදී ඔහු රෝහල්ගත වෙලා ඉන්නකොට ඒ අදාළ පරීක්ෂණ කරනවා. පොලිසිය ගිහිල්ලා අදාළ නීත්‍යානුකූල කට උත්තර ඒව අරගෙන අත්අඩංගුවට ගැනීමත් පහුවදා දවල් 11ට වෙනවා. ඉතින් මේවා පැය කිහිපයක් යනවා තමයි. මොකද මේකට යම් කාලයක් යනවා රාත්‍රී සිද්ධ වෙන්නේ. නමුත් නීත්‍යානුකූලව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ලම අරන් තියෙනවා. කිසිදු ආකාරයක මේ පරීක්ෂණයට බාධාවක් වෙලා නැහැ. ඉතින් දැන් උනත් ඉතා පැහැදිලි ඒ වාර්තාව උසාවියට ඉදිරිපත් වෙයි. මුත්‍රා පරීක්ෂණ වාර්තාව සහ ලේ පරීක්ෂා වාර්තාව. ඒකෙන් පැහැදිලිව නිගමනය කරන්න පුළුවන්
ඔහු මත්පැන් පානය කරලා හිටියද නැද්ද කියන එක ඒක වෛද්‍ය වාර්තාවක් ඒක කාටවත් වෙනස් කරන්න හෝ හංගන්න බෑ. ඔබතුමාලා පැහැදිලි ලෙස දැන් විශේෂයෙන්ම NPP ආණ්ඩුව ගත්තාම ජනාධිපතිවරයා ඉඳලා ගත්තාම ඔබතුමාලා ප්‍රබල අමාත්‍යවරු අපි ගණනාවක් මට නම් වශයෙන් කියන්න පුළුවන්. නමුත් මම නම් වශයෙන් කියන්නේ බරපතල ලෙස කැපකිරීම සිදු කරමින් මේ තැනට මේ ආණ්ඩුව ගේන්න සහ ආණ්ඩුවක් මෙලෙස පවත්වාගෙන යන්න බරපතල කැපකිරීම කරලා මෙතන ආපු අය සහ ඒ වගේම වර්තමානයේ තුලත් දවල් රෑ නොබල කටයුතු කරනවා රාජකාරී කරනවා. දැන් එමෙතුමා හැබැයි යම්කිසි විදිහකට ඔබතුමාලත් නොදැන සමහරවිට ආණ්ඩුව නොදැන වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා නොදැන වෙන්න පුළුවන්. විජිත හේරත් අමාත්‍යවරයා නොදැන වෙන්න පුළුවන්. යම් කිසි විදිහට මීට පෙර තිබුණු ආකාරයේ බලපෑම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට, පොලිසියට, නීතිපති දෙපාර්තමේන්තුව වෙනතෝ මෙන්න මේ තැන් වලට එහෙම බලපෑම් කරනවා කියලා ඔබතුමන්ට සැකයක් නැද්ද? මෙතන මේ සිද්ධිය හරහා වුණත් යම් කිසි විදිහට පොලිසියට යම් කණ්ඩායමක් කවුරුණු බලපෑමක් කළා මේක වෙනස් මම ඉතා වගකීමෙන් කියනවා මේ සිද්ධියේදී රංවල ඇක්සිඩන්ට් වෙච්ච වෙලා කිරිබත් රෝහලට ඇතුළත් වෙච්ච වෙලාවෙම මට දුරකථන නැමතුමාව මම කිරිබත් රෝහලේ හිටපු අපේට කතා කරා. මම මැදිහත් වුණා. මම උපදෙස් දුන්නා වහාම ළමයා මේ කොයිද බොරැල්ල රෝහලට ගෙනවා ළමයා ගැන බලන්න කීප දෙනෙක් එතනට යන්න. රංවල බලා ගන්න තව කීප දෙනෙක් ඔතන ඉන්න. ඔවුන් ගැන බැලුවේ නැහැ කියලා චෝදනාවක් තිබුණා. නෑ බැලුවා. ඒක සම්පූර්ණ වැරදි කතාවක්. මේ ඉස්සෙල්ලාම ඇත්තටම ළමයාගේ තත්ත්වය කොහොමද අසාධ්‍යද කියලා මමත් එතන හිටපු අපේ කට්ටියගෙන් අහලා බැලුවා. මම ගියේ නෑ. නමුත් අපේ කට්ටිය එතනට ගියා. එතනට ගිහිල්ලා ළමයාගේ තත්ත්වය බැලුවා. රෝහලේ අපි දන්න කාර්ය මණ්ඩලයට ඉක්මනින් කිව්වා මැදිහත් වෙලා බලන්න මෙයා මොකක් හරි ප්‍රශ්නයක් වෙලාද කියලා එයාට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න. ජාතික රෝහලට ඇතුළත් කරපු ඒ අම්මාගේ තත්ත්වය බලන්න කියලා අපේ හිතවත් කාර්ය මණ්ඩලවල අයට දැනුම් දුන්නා. ඒ නිසා මේ මැදිහත් වුණා කියන එක බොරු. එතෙන්ට අපේ අය ගියා. එතෙන්දී ඒ අනතුරටපත් වෙච්ච පාර්ශවයේ අයට ටිකක් කේන්ති ගිහිල්ලා හිටියත් ඒක සාධාරණයි. එහෙම වෙනවනේ. ඒකට පොඩ්ඩක් කෑකෝ ගහනවා. එතෙන්දි තමයි ඔය කෑ ගැහුවේ මෙයා බීලා ඉන්නවා කියලා. එතකොට තමයි රංවල කියන්නේ බලන්න මං එහෙම නෑ මේ බලන්න මං එහෙමද කියලා. ඉතින් එහෙමත් වුණා. ඒ නිසා මෙතන මම කියන්නේ ඉතා පැහැදිලිව රංවල മന്ത്രിවරයා සම්බන්ධයෙන් වැරදි විදිහට සමහර සමාජ මාධ්‍ය සහ සමහර මාධ්‍ය උපුටා දක්වන ඒවා සම්පූර්ණ වැරදි. ඒවා ඇත්තටම ගත්තොත් සාහසිකයි කිසිදු පදනමක් නැහැ. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ඇතිවෙච්ච සිද්ධියක් පදනම් කරගෙන ඒ කේන්තිය පිටමං කරන්න මේක පාදක කරගන්නවා. ඒක සම්පූර්ණ වැරදි එකක්. මෙතෙන්දී ඉතාම පැහැදිලිව උදේ ඉඳලා ඇත්තටම ගත්තොත් අර ගංවතුර ආපදාව ලක් වෙච්ච අයට එක සහන කටයුතු සඳහා මැදිහත් වෙලා ඊට පස්සේ රාත්‍රියේ තිබිච්ච පහවදා බියගම ප්‍රාදේශ සභාවේ අයවැය වෙනුවෙන් മന്ത്രി කණ්ඩායම ලෑස්ති කරන්න සාකච්ඡා කරන්න තමයි මහු ගියේ. ඒ වෙද්දි තමයි මේ අනතුරුනේ. අනතුරු තින් වෙනවා සාමාන්‍ය ඒක වළක්වන්න බෑ. අනතුරක් කියන්නේ හදිසිය හිතාමතා කරන දෙයක් නෙමෙයි. එතන වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරද්දට අදාළව උසාවියෙන් නිසි දඬුවම් ලැබෙවි. ඒවට අපි කවුරුත් කිසි කෙනෙක් මැදිහත් වෙන්නේ නැහැ. මැදිහත් වෙලත් නැහැ. ඒ නිසා මේ සිදුවීමේදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත් වීමක් මේ පරීක්ෂණයට ගැසීමක් කිසිම ආකාරයකින් සිද්ධ වුණේ නැහැ. මම ඉතා වගකීමෙන් කියනවා. හොඳයි මේ සම්බන්ධයෙන් අහන අන්තිම ප්‍රශ්නය සහ මට යන්නට තියෙනවා කෙටි විරාමයකටත් කෙටිම උත්තරයක් දෙන්න ඇමතුමා. දැන් 19 වෙනිදා තියෙනවා මේ සම්බන්ධයෙන් නඩු විභාගය. මෙහිදී යම් කිසි විදිහකට වැරදිකරු බවට ඔහුට යම් එල්ල වෙලා තියෙන චෝදනාවලට ඔහු වැරදිකරු බවට රණ්ඩුවල മന്ത്രിවරයා භාජනය වුණොත් ඔහු වැරදිකරු වුණොත් හෝ අනිත් පැත්තෙන් පොලිසිය හෝ නිසිලස නීතිය ක්‍රියාත්මක කරලා නැහැ කියලා ඒ පැත්තනොත් යම් කිසි විදිහකට තොරතුරක් හෝ අනාවරණයක් සිද්ධ වුණොත් මොකද්ද ඔබතුමාලගේ ඇක්ෂන් එක? මට 100% විශ්වාසයි. ඔහු රිය පැදවීමේදී අපරීක්ෂා කරන රිය පැදවීම ඊළඟට තිරිංගවල තත්ත්වය හොඳම තත්ත්වේ නැතුව වාහනේ පරීක්ෂාවකට ලක් නොකොට පැදවීම ඒ කියන චෝදනාවලට ඔහු වැරදිකරු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක දැනටමත් පැහැදිලිව පේන තියෙනවා. ඒ වගේම තමයි ඔහුගේ බීමත් පිළිබඳව මම නෙමෙයි වෛද්‍ය පරීක්ෂණය කරන්නේ වෛද්‍යවරු. ඒ වෛද්‍ය පරීක්ෂණයේ උසාවියට ඉදිරිපත් වෙයි. මට විශ්වාසයි ඉතා පැහැදිලිව ඔහු එහිදී නිවැරදිකරු වෙනවා. දහන ප්‍රශ්නයක් තමයි මේ සහන බෙදී යාම සර්ව සාධාරණව සිදු කරනවාද චෝදනාවක් තියෙනවා NPP මාලිමාවේ අයට විතරයි මේ සහන ලබා දෙන්න කටයුතු කරන්නේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවද අතුමා මාලිමාවට විතරක් සහන දෙනවද? ඇත්තටම ගත්තොත් මේ සහන බෙදීම සිද්ධ වෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්. රුපියල් 25000 දෙන්නේ ග්‍රාම සේවා නිලධාරී මහත්මයාගේ මැදිහත් වීමෙන්. නමුත් අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ නරක අත්දැකීම් තියෙනවා සමහර තැන්වල රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙනුත් අඩුපාඩු සිද්ධ වෙනවා කියලා. දේශපාලන අධිකාරීන් පැත්තෙනුත් අනවශ්‍ය ඇඟිලි ගැහිම් වෙනවා කියන එක අපි ඉතිහාසයේ අත්දැකලා තියෙනවා. ඉතින් වඩාත්ම සුදුසු දේ තමයි ගමේ ජනතා නියෝජිතයනුත් රාජ්‍ය නිලධාරීනුත් ඒකාබද්ධ වෙලා මේ කටයුත්ත වඩාත්ම සාධාරණව කරන්න. රාජ්‍ය නිලධාරීන්ගෙන් යම්කිසි අඩුපාඩුවක් වෙනවා නම් ඒ ගමේ മന്ത്രിවරයා එහෙම නැත්නම් මහජන නියෝජිතවරයා හොවරිය ඒ ඇත් මැදිහත් වෙලා ලැබිය යුත්තාට ලැබෙන විදිහට
ඒ අවශ්‍ය කරන සාධාරණ මැදිහත් වීම කරන එක. ඉතින් ඕක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඉතින් සමහර තැනක දෙයක පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලැබිය යුතු කෙනෙකුට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්, ලැබිය යුතු නැති කෙනෙකුට ලැබෙන්නත් පුළුවන්. මොකද මිනිස්සුනේ මේවා කරන්නේ. ඉතින් අනිත් එක මේ ඉක්මනින් දෙන්නත් ඕන. 25000 ඉක්මනට දෙන්න ඕන. දෙනකොට සමාජලාවට තව කෙනෙක් දකින්න පුළුවන් අරයට එහෙම මුකුත් උන්නේ නැහැ. එයාටත් 25000 හම්බුණා කියලා. එහෙම මේ වගේ ලොකු මෙහෙයුමක් කරනකොට තැනක දෙයක පුංචි පුංචි අඩුපාඩුකම් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි මේ දේශපාලන මැදිහත් මාලිමාවයට විතරක් දෙන්න කියලා එහෙම එකක් නම් කොහෙවත් නැහැ. මොකද මේ මාතර අපේ පක්ෂ සමාජිකයෝ, ගාල්ලේ අපේ සමාජිකයෝ, හම්බන්තොට ගාල්ලේ මේ කරුතර කට්ටිය මේ පුත්තලමේ ගිහිල්ලා නුවරඑළිය ගිහිල්ලා වැඩ කරන්නේ මේ පොදුවේනේ. අර බස් එකේ කලාවැවේ ජීවිත නැති වෙන්න යන වෙලාවේ එතන ගිහිල්ලා නාවික හමුදාවේ සොල්දාදු බේරගත්තේ සමහර දෙමළ අයව හිටියා, විදේශිකයෙකුත් හිටියා කාන්තාව. ඉතින් ඒක ಜಾති ભેදයක් නැහැ, ආගම් ભેදයක් නැහැ, පක්ෂ ભેදයක් නැහැ. අර ගඟේ ගහගෙන යනකොට අල්ලගෙන බේරගත්තේ තමන්ගේ ජීවිතෙත් පරදුවට තියලා. එයා UMP කාර්යයේද ශ්‍රී ලංකා කාර්යයේද කියලා බැලුවේ නැහැ. ඒ නිසා මේ එහෙම එකක් ඇත්තටම නැහැ. සමහර වෙනස් පක්ෂවල මත දරන්නෝ මෙවැනි මත හදනවා. ඉතින් ඒක මම හිතන්නේ සාධාරණ නැහැ. අපිට කිසිදු උවමනාවක් නැහැ. එහෙම කරන්න අපි රජය නියෝජනය කරන්නේ මේ රටේ සියලුම ජනතාව. සියලුම ජනතාවට අවශ්‍ය කරන සහන ලබා දීම සහ සියලු ජනතාව එකතු වෙලා ශ්‍රී ලාංකික විදිහට නැගිටීම තමයි අපේ අරමුණ. ඉතින් ඒ අරමුණ බිඳ ගන්න අපි කිසිසේත්ම මැදිහත් වෙන්නේ නැහැ. මොකද මේ චෝදනා එල්ල වෙන එක කාරණයක් බවට පත් වෙනවා මේ පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාව. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුවේ ශ්‍රී ලංකා ග්‍රාමීණ නිලධාරී සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර නැමැත්තා. ඔහු කියනවා මේ മന്ത്രിවරුන් මාලිමා මන්ත්‍රීවරුන් බලපෑම් කරනවා හිතවතුන් ආධාර දෙන්න කියලා. ඉතින් එන්නේ ඒ චෝදනාවත් එක්ක තමයි මේ ඔබතුමාලට මේ විදිහට චෝදනාවක් එල්ල වුණේ. බලන්න ඕනේ ඉතින් මේ මහත්මයාගේ දේශපාලනේ මොකද්ද කියලා. සමහර සංගම් තියෙනවා, සමහර නිලධාරීන් ඉන්නවා, ඒ අයගේ දේශපාලන එකක් තියෙනවා. මම දන්නේ නැහැ මේ මහත්මයා මොන දේශපාලන නියෝජනය කරන්නේ කියලා. එහෙම පටු විදිහට බලන්න එපා. මොකද එහෙම ආකාරයක උවමනාවක් අපිට නැහැ. මොකද ඒ උවමනාවේ මොකද්ද වාසි? අපිට දෙන වාසි මොකද්ද? රජයක් විදිහට අපි සියලු දෙනාටම සාධාරණව සමානව මේ අවස්ථාව ලබා දීම තමයි රජයට වාසි. එහෙම නැතුව කරන රජයට අවාසි. ඉතින් අපි දැන ඒ වැරද්ද කරලා අපිට ඒ චෝදනාවට ලක් වෙන්න අපි කැමති නැහැ. ඒක අපිට අවාසි. ඒ නිසා මේවා හිතාමතා කරන අභූත චෝදනා අපි තා පැහැදිලි ඔය අර මම ඉස්සලා කිව්වේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර മന്ത്രിවරුත් ඕවනි කතා කියනවනේ. ඒවා අපි මම හිතන්නේ ජනතාව පිළිගන්නෙත් නැහැ. අපි නම් ඕක ගණන් ගන්නෑ. හොඳයි මියාගට තියෙන ප්‍රධානම කාරණේ බරපතලම කාරණේ තමයි දැන් ඔබතුමන්ලා දවසේදීත් විශේෂයෙන්ම ඊයේ දවසේදී ප්‍රකාශයට පත් කළා ලබා දෙන ආධාර සහන ආධාර පිළිබඳව විශේෂයෙන්ම මේ ඉඩමකට ලක්ෂ 50ක් නිවසක් ඉදි කර ගැනීම සඳහාම ලක්ෂ 50ක් මේ ආදී වශයෙන් මේ වගේ පාසල් දරුවෙකුට රුපියල් 25000ක් මේ ආදී වශයෙන් මුදල් පිරිනැමීමක් පවා සහ ඒ වගේම තමයි ද්‍රව්‍යමය වශයෙන් ලබා ගැනීම සඳහා සහනාධාර ලබා දී මේ හැම දෙයක් පිළිබඳවම කතා කරලා තිබුණා. ඔබතුමලා ප්‍රකාශයට පත් කළා. දැන් ඊළඟට තියෙන ගැටලුව තියෙන ඇත්තටම මේ ආධාර සුදුස්සාට නියමිත පුද්ගලයාට ලැබෙනවාද? දැන් රජයෙන් ආධාර වෙන් කළා ජනාධිපතිතුමා කිව්වා හරි ඒ වගේම ඔබතුමන්ලා අමාත්‍යාංශ මේ මුදල් වෙන් කරලා තියෙනවා, ගැසට් එකක් ගහනවා, මේ දේවල් වෙන් කරනවා. හැබැයි බිම තියෙන ප්‍රශ්නේ තමයි, පොළොවේ තියෙන ප්‍රශ්නේ තමයි මීට පෙර රජිනුත් මේවා කළා. හැබැයි ගැටලුව තියෙන්නේ බරපතල විදිහටම මේවා ඇත්තටම අවශ්‍යම කෙනාට යනවාද කියන එක. පසු විපරම කොහොමද? මොන විදිහේ මට්ටමේද පසු විපරමක් මොතන ලෑස්ති කරලා තියෙන්නේ? අපි උපරිම උත්සාහ කරනවා සාධාරණ විදිහට මේ මුදල් ලබා දෙන්න. මේ වගේ ව්‍යසනයක් වුණාම අපි දන්න දේ තමයි ගොඩාක් අය Tamanට ආධාර ඉල්ලනවා. ඒ මුදල් ඉල්ලා සිටිනවා. සමහර ලාවට ඒ හානිය වෙලා ඒ විදිහටම වෙලා නැති අයත් ඉල්ලනවා. දැන් අපි ලක්ෂ 50ක් ගයක් සම්පූර්ණයෙන් විනාශ වුණාම ලක්ෂ 50ක් දෙනවා කිව්වම සමහර අර නායයන් කියලා NBR එකෙන් නම් කළා වගේ තියෙන ගෙවල් වල අය ඇත්තටම අපව පදිංචි වෙන්න පුළුවන් තත්ත්වයකින් අර උපරිම හානි වෙනවා කියලා නෙමෙයි. යම් අනතුරක් වෙනවා කියලා සඳහන් කරපු අය කලින් අපි කිව්වා යන්න කියලා. ඒවෙන් ඉවත් වෙන්න කියලා. ගියම නෑ. යන්න බෑම කිව්වා. හැබැයි දැන් ලක්ෂ 50ක් දෙනවා කියනකොට යන්න හදනවා. ඉතින් එහෙම උදාහරණ තියෙනවා. ඉතින් මේක ක්‍රියාත්මක කරද්දී ජනතාවගේ පැත්තෙන් අවංකව හිතලා Tamante හානිය වුණාද, Tamante මුදල් ලබා ගන්න එක සාධාරණද, යුක්ති සහගත කියලා හිතලා ඇත්තටම මේක ලබා ගැනීම තමයි වඩාත් සුදුසු. එහෙම නැතුව දැන් ඔන්න දෙනවා කොහොම හරි කරලා බොරුවක් හරි කරලා මේක ගන්න ඕනේ කීයක් හරි කියන හිතලා මැදිහත් වෙන්න එපා කියන කාරුණික ඉල්ලීම අපි මේ ආපදාවට ලක් වෙච්ච ප්‍රදේශවල ජනතාවගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා.
රජයේ විදිහට අපි උපරිම උත්සාහ කරනවා. අපි රාජ්‍ය නිලධාරීන්ටත් අපි හැම වෙලාවෙම කියන්නේ සාධාරණ ක්‍රමවේදයට බෙදලා දෙන්න උපරිම උත්සාහ කරන්න කියන එක. දැන් අද දවසේ රැස්වුණු ජාතික ව්‍යසන කළමනාකරණ කමිටුව 2010 එතනදී හොඳ ඉතාල තොරතුරක් තියෙනවා. දැන් මම මේ ඒකයි හොයාගෙන ගියේ. මෙන්න මෙහෙම තොරතුරක් තියෙනවා. දැන් අද දවසේ රැස්වුණ ඔබතුමාට මතක ඇති මේ කාරණේ. 2016 වසරේ සිදු ගම් වතුර හේතුවෙන් හානි පූර්ණය සඳහා රුපියල් බිලියන 7.51ක් ජනතාවට ලබා දුන් නමුත් ප්‍රතිරක්ෂණ ප්‍රතිසාධනය සිදු වී ඇත්තේ රුපියල් බිලියන 1.42ක් බැවින් එහිදී රජයට රුපියල් බිලියන 5.79ක පාඩුවක් සිදු වී ඇති බව මුදල් අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්යපෙරුම මේ අනාවරණය කරලා තියෙනවා. දැන් අද දවසේදී තිබුණු මේ ව්‍යසන කළමනාකරණ ජාතික සභාවෙත් තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. මෙන්න මේ தત્ත්වය ඇති නොවෙන්න කටයුතු කරන්න පුළුවන්ද කියන නිර්ණායකය අවශ්‍ය වෙනවා. ඇත්තටම එතෙන්දි කරේ රවි කරුණානායක මුදල් ඇමතිවරයා හෝ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයා විදිහට මැදිහත් වෙලා මුළු රටම රක්ෂණය කරන්න ඕනේ කියලා යෝජනාවක් ගෙනල්ලා මුදල් අමාත්‍යාංශය මගින් මුළු රටම රක්ෂණය කරා. ඒතර අපි ඒකට විශාල මුදලක් බැර කරා. හැබැයි අපිට ලැබිලා තියෙන්නේ අඩු මුදලක්. ඒතරම ඒක පාඩුයි. ඒක තමයි අද ඔය සාකච්ඡාවට ලක් වුණේ. ඔබ කියපු සංඛ්‍යා ලේඛන ඒක තමයි ඇත්ත කතාව. අපිට කියන්නේ රක්ෂණය කරාම අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. රක්ෂණ ප්‍රතිලාභ ඇත්තටම ලැබිලා නැහැ. ඊට වඩා ලොකු මුදලක් අපි යට කළා තියෙනවා. ඒ නිසා මුළු රටම රක්ෂණය කරපු ඒ ක්‍රමය අසාර්ථකයි. ඒ නිසා ඒක මුදල් අමාත්‍යාංශය තීරණය කළා තිනවා. ඒක වහාම නතර කරා. ඒ දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නතර කරන්න තීන්දුවක්ම අරන් තියෙනවා. ඒක තමයි අද ওই සාකච්ඡා වුණේ. ඉතින් එදා ගත්තේ වැරදි තීන්දුවෙන් රටට බිලියන ගානක පාඩුවක් වෙලා තියෙනවා. හොඳයි දැන් මේ සිද්ධ වුණු සිද්ධියෙන් පස්සේ අපි නැවත බලන්න ඕනේ නැවත ස්වාභාවික ව්‍යසනය නැහැ කියලා අපිට කියන්න බෑනේ. ඊට වඩා දරුණු විදිහේ ස්වාභාවික ව්‍යසනයක් අපිට ඉදිරියට එන්නට පුළුවන්. මොකද මේ පවතින කාලගුණික දේශගුණික විපර්යාසයන් එක්ක මම මේ ප්‍රශ්නය ඔබට ඉදිරිපත් කරන්න යමතුමා දැන් මින් ඉදිරියට එන ආපදා තත්ත්වයන් තුළදී අපි කොහොමද පරිස්සම් වෙන්න ඕනේ කියන කාරණේ වැදගත් වෙන නිසා. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරන සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ සංගමයේ ඒ සභාපති උපුල් කුමාර මහත්තයා තමයි මේ ප්‍රෙස් එක තිබ්බේ. ඒත් ඊයේ දවසේ පවත්වපු ප්‍රධාන ප්‍රවෘත්ති සාකච්ඡාවක්. එහිදී ඔහු සඳහන් කරනවා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන නියෝජනය කරන සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන් දිස්ත්‍රික්ක ගණනාවක නිලධාරීන් මෙතෙන් එකතු වුණා. ඔවුන් කියනවා DMC සහ වාරිමාර්ග කාලගුණය ජනතාව නිවැරදි ලෙස දැනුවත් කළේ නැහැ. ජනතාවට අවශ්‍ය තොරතුරු ගෙනියන්නේ මෙන්න මේ සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්. ඔවුන්ව දැනුවත් කළේ නැහැ. දැන් මෙතනදී කලින් ගෙල්ල උනේ කාලගුණයට විතරනේ චෝදනාව. දැන් DMC වාරිමාර්ග කාලගුණ මේ කියන සියලු අංශ වලට චෝදනාවක් ඔවුන් බරපතල ලෙස එල්ල කරනවා. මේ නිලධාරීන්ගේ පැත්තෙන් සහ ආයතන පැත්තෙන් යම් දුර්වලතාවයක් ගැටලුවක් වෙලා තියෙනවා කියලා නිර්ණය කරලා තියෙනවා. මෙහෙමයි. නිලධාරීන්ගේ පැත්තෙන් අඩුවක් වුණා දුර්වලතාවයක් වුණා කියලා මම කියන්නේ නැහැ. නමුත් අපිට තාක්ෂණික අඩුපාඩුකම් තියෙනවා. අපිට ડોක්ටර් තිබුණා නම් කියන්නේ මුලදී කොයිද අපේ පුත්තලමේ දැන් ටිකක් ඉදි කරමින් යනවා. ඒකට තවරුද්දක ගාන ඩොප්ලර් එක ඇවිල්ලා එනවා කියලා. ඩොප්ලර් එක ජපානයේ ජයිකා වලින් ආධාරයක් විදිහට අපිට ලැබිච්ච එක තමයි දැන් සවි කරමින් යන්නේ. ඒක අවසන් වෙන්නත් තව කාලයක් යනවා. ඊළඟට අපිට ඒක පොතුවිල් වල තව එකක් අපිට තියාගන්න තිබ්බනක් හොඳයි. එහෙම අඩුම ගානේ ඒ ડોක්ටර් දෙක අපිට හයි කරගන්න පුළුවන් වුණොත් අර වැසි තත්වයකට එහා ගිහලා වැසි තත්වයේ දැනට කියන්නේ ඔය මිලිමීටර් 150ට වඩා වැස්සක් වහී කියලා. මිලිමීටර් 500ක් 600ක් වහිනවා කියලා නිශ්චිතව කියන්න නම් ඒ වලාකුළු වල තියෙන ඝනත්වය සහ ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන් තාක්ෂණික හැකියාව තියෙන්න ඕනේ. ඔය ડોප්ලර් වලින් තමයි මේ හැකියාව ලැබෙන්නේ. දැන් අපිට ඒක නැහැ. ඉතින් ඒ නිසා කාලගුණ දෙපාර්තමේන්තුව අරක කියන්නේ නැහැනේ. මිලිමීටර් 500ක් වහිනවා කියන්නේ නැහැනේ. 150ට වඩා වහිනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපේ තාක්ෂණික දුප්පත්කමක් තියෙනවා. ඒ වගේ මම එක උදාහරණයක් කිව්වේ. අපේ ඔය සුලිකුණාටු තත්ත්වයක් එනවා කියලා ඇත්තටම කියන්න පුළුවන් තත්ත්වයක් අපිට තිබුණ නැහැ. 27 25 වෙනිදා තමයි ඔය තදබල තත්ත්වයක් ඇති වෙනවා කියන එකත් කියන්නේ අපි දැනට දත්ත ගන්නේ ඉන්දියාවේ දිල්ලිවල තියෙන කලාපීය මධ්‍යස්ථානයෙන් ඒ වගේම යුරෝපා EU එකේ තියෙන ඒ සෙන්ටර් එකකිනුත් අපි ගන්නවා. ඒවෙන් තමයි අපි යම් දත්ත අරගෙන විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන්නේ. නමුත් අපිටම කියලා හොඳ තාක්ෂණික උපකරණ සහිත මධ්‍යස්ථානයක් අවශ්‍ය වෙනවා. early warning system එකක් ඕනි වෙනවා. එවැනි දෙයක් වෙනකොට කල්ැතුව අඩුම ගාන අපේ ටෙලිෆෝන් වලට මැසේජ් එන්න, WhatsApp වලට මැසේජ් එන්න ක්‍රමවේදයක් හැදෙන සිස්ටම් එකක් එන්න ඕනේ. ඒ වගේ කළ යුතු බොහෝ දේවල් තියෙනවා. ඔබතුමාගේ අමාත්‍යාංශ විශේෂයෙන්ම ඔබතුමාගේ අමාත්‍යාංශය පාවිච්චියට අරගෙන මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේම විශාල බර කොටසක් සහ විශාල බරපැනක් දරමින් අපිට මුදල් හම්බ කිරීමක් විදේශ අමාත්‍යාංශය හරහා සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමාන්ට ඒ විදේශ රටවල් වල දැනුම සහ තාක්ෂණය ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදයක් සාකච්ඡාවක් සිදු කරන්න පුළුවන්කමක් තියෙනවද ඉදිරි කාලේ? දැනටමත් අපි කතා බහ කරලා තියෙනවා. ඔය දැන් වෙච්ච මේ දැන් චීනෙන් අපි
ඇත්තටම දැන් කණ්ඩායමක් ඇවිල්ලා දැනට යනවා මේ තාක්ෂණය හරහා මේ වෙච්ච මේ ඩැමේජ් එක කොච්චරද කියලා බලන ක්‍රමයක්. ලෝක බැංකුව කරන ක්‍රමවේද එකක්. චීනය කරන්නේ තාක්ෂණය උපයෝගී කරගෙන දැන් අපිට ඒක ඇවිල්ලා දැන් වැඩේ යනවා. මේ වෙච්ච ඩැමේජ් එක කොයි වගේද කියලා. ඒ වගේම ඔබ කිව්වා වගේ අපි ජපානයේ ජනාධිපතිතුමා අපි ගිය වෙලාවෙත් අපි ජයිකා එකෙන් ડોක්ටර් එකක් අර මේ එක ડોක්ටර් එකක් අපිට ඒගොල්ලොම දීලා තියෙනවා. තව ડોක්ටර් එකක් දෙන්න කියලා මේ ව්‍යසනට එන්න කලින් මමත් ජනාධිපතිතුමාත් ගිය වෙලාවේ අපි සාකච්ඡා කරා ජපානයේදී. තව එකක් ඉල්ලලා. ඉතින් අපි ඉදිරියේදී මැදිහත් වෙන්න උත්සාහ කරනවා. මොකද ඒක සල්ලි වලට ගන්න ගියොත් ලොකු ගාණක් වෙනවා. ඉතින් අපිට මේ தත්ත්වය පැහැදිලි කරලා යම්කිසි ආධාරයක් කරහා මේ කියන තාක්ෂණික උපකරණ ලබාගෙන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ වගේම වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ කියන යාන්ත්‍රණයත් ඇත්තටම දැන් කැලණි ගඟේ වතුර වැඩි වෙනවයි කියන එක සටහන් වෙන්න ඕනි මෙහි කොළොන්නාවෙන් කැලණියෙන් නෙමෙයි. ඉහළින් අවසානට වතුර ටික ආවට පස්සේ තමයි අපි කියන්නේ නාගලගම් වීදියේ ජල මට්ටමේ ගිහලා මීගමුවට කටානට කොච්චිකඩේ ගඟේ වතුර වැඩි වෙනවා කියන එක ඇත්තටම අර පැත්තේ කුරුණෑගල කෙළවරින් තමයි ඒ ජල මට්ටම් මාපකයන් තියෙන්න ඕනේ. එහෙන් තමයි වෝනින් එන්න ඕනේ. ඒ ක්‍රමවේදය තාම නැහැ. එවැනි ගොඩක් දේවල් තියෙනවා අපිට කළ යුතු. ඒ නිසා අපි මේක අත්දැකීමක් කරගෙන මේ වෙච්ච ඛේදවාචකයේ අත්දැකීමක් කරගෙන හොඳ තාක්ෂණයේ දියුණු තාක්ෂණයේ සහිත ආපදා කළමනාකරණ අධිකාරියක් කරා මේ ආන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරන්න ඕනි. ඒකට අවශ්‍ය පියවර ගන්න. තමුන් මේ වෙලාවේදී යම් සැකයක් බියක් පළ කරමින් තිබෙනවා. ඒ වගේම තමයි යම් සැක සංකා මතු කරන විවිධ ඉතිහාසගත තොරතුරුත් එකතු කරනවා. ඒ තමයි මෙවැනි ව්‍යසනයක් තුළ රට වැටිලා තියෙන්නේ. දැන් රට වැටිලා මේ බංකොලොත් වෙලා තියෙන රට බොහොම අමාරුවෙන් ඉන්නේ. මේට කලින් ඇති වුණු ආර්ථික අවපාතයේ වැනි තා බරපතල තත්වයක් රටේ ආර්ථික දරුණු ලෙස කඩා වැටීමක් මේ සිදුවීම හරහා සිදු වෙන්න පුළුවන් කියලා යම් අය බිල්ලුමවන්නත් උත්සාහ කරන තැන් අපිට පෙන්නලා තියෙනවා. අවසන් වශයෙන් ඇමතුමා මේ තියෙන රට ඉස්සරහට ගන්න මොකද්ද ආණ්ඩුවේ තියෙන වැඩපිළිවෙල එවැනි තත්වයක් ඇතිවීමේ අවධානමක් තියෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. වැටුණා වැටිච්ච තැනින් අපි නැගිටමු. ඒ නැගිටින්න ආණ්ඩුවක් විදිහට අපි සූදානම්. නායකත්වය දෙන්න අපි සූදානම්. ජනතාව විදිහට ඔබ එකා වගේ අත්වල බැඳගෙන මේ වැටිච්ච රට නැවත ගොඩනැගීමට එකතු වෙන්න ඉතාම කෙටි කාලයක් තුළ තිබුණටත් වඩා හොඳ තත්ත්වයට මේ රට ගොඩනගන්න පුළුවන්. අන්න ඒක තමයි අපි කියන්නේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියලා. නැවත ලංකාව ගොඩනැගීමේ අභියෝගය අපි බාරගමු. පොදු මහත් ලාංකීය ජනතාව විදියට අපි එකට එකතු වෙලා නැගිටිමු. ඒ අදිෂ්ඨාන යුක්තව අපි කටයුතු කරොත් මේ ව්‍යසනයෙන් වෙච්ච හානියෙන් රට මුදව ගන්න පුළුවන්. රට ගොඩ ගන්න පුළුවන්. ආර්ථික වශයෙන් වැටෙනව නෙමෙයි ඊට තිබුණටත් වඩා හොඳ තැනකට ගෙන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් ධෛර්යයෙන් යුක්තව අපි වැඩ කරමු.